වෘත්තීය සමිති ආයතනය තුලින්ම දැඩි විරෝධයක් ආවා. අපි මේ පත් කරන මිනිසුන් හොඳ කළමනාකරුවෝද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැන් මාස 16ක් තිස්සේ CEO කෙනෙක් නැහැ. මේ CEO විදිහට අභ්‍යන්තර නිලධාරියෙක් පත් කරන්න සූදානමක් තිබුණා. මෙන්න මේ සූදානමට අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අභ්‍යන්තර සීතල යුද්ධයක් තියෙනවා කියලායි දැන් ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේගොල්ලෝ මීට මාස 16කට ඉස්සෙල්ලා පත් කරේ IT හෙඩ්ව තමයි පත් කරේ CEO හැටියට. ඒකට ආයතනය තුලින්ම ආයතන වෘත්තීය සමිති ආයතනය තුලින්ම දැඩි විරෝධයක් ආවා. දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ශාස්ත්‍රය තුල ඉන්න මොකක් හරි නමක් දිනාගත්ත කෙනෙක්ව පත් කරනවා. අපි තේරුම් අරගෙන නැති එක ප්‍රශ්නයක් තමයි අපි මේ පත් කරන මිනිසුන් හොඳ කළමනාකරුවෝද කියන එක. දැන් අපි දන්නවා ශ්‍රී ලංකන් එයාලයින්ස් ආයතනයේ ලාභ ලැබුවේ පීටර් හිල් මහත්මයාගේ කාලේ. ඔහුට ආයතන පිළිබඳව එහෙම නැත්නම් එයාලයින් බිස්නස් එක පිළිබඳව දැනුමක් තියෙන පරිපාලනය කරපු මිනිහෙක්. එයාලයින් බිස්නස් එක ගැන දැනුමක් තියෙන කෙනෙක්ව ලෝකෙන් අරන්